සුබ දවසක්. අද තිමිෂුවාර වලට අපි පුංචි දුවෙක් කියලා ඉන්නවා. මොකටද දන්නවද? මොකද හැමෝම දන්නවා ඉගෙන ගන්න ලංකාවෙන් ගොඩක් අය මේ වෙද්දි රොමේනියාවට එනවා. ඉතින් රොමේනියාවට එවන්ට එන්න මාර්ගය හදපු ආයතනයක් මේ වෙද්දි තියෙනවා. ඒ තමයි ඩ්‍රීම් ෆ්ලයි ආයතනය. ඉතින් ඩ්‍රීම් ෆ්ලයි ආයතනයෙන් ඊ වසරේ ආව මේ වසරේ ආව ක්‍රිෂ්ණාපෝකවල හිටියා, බුකරස් වල හිටියා, හැමතැනම ඔයගොල්ලෝ දැක්ක ඔන්න. අද මගේ සිටි එකට ආව පුංචි දුවෙක් හම්බෙන්න තමයි මම මේ තකහණියක්ම තිමිෂුවාර සිටි එකට ආව. ඉතින් ගොඩක් සීතලයි. ඉතින් මේ දුරත් පළවෙනි වාරට සීතලෙම තමයි රොමේනියාවට බහලා තින්නේ. ඉතින් අපි හැරෙනවා තක්සලක් කිව්වනම නේද? තක්සලා. කවුරුද රොමේනියාවට ආවේ? දැන් ඇවිල්ලා දවස් දෙකක් විතර. දවස් දෙකක්. දැන් ඔයා ඉගෙන ගන්න ඩ්‍රීම් ෆ්ලයි ආයතනයේ ආවේ. දැන් අපි හැමෝම දන්නවා ඩ්‍රීම් ෆ්ලයි ආයතනය තමයි ස්ටුඩන්ට් වීසා කරන ප්‍රමුඛ පෙළේ ලංකාවේ දින ප්‍රමුඛ පෙළේ ආයතනය ඩ්‍රීම් ෆ්ලයි ආයතනය තමයි. අපි දැන් ඕක ගැන වැඩි කතා කරන්න ඕනේ නැහැ. හැමෝම දන්නවනේ නේද? හැබැයි තක්සලා ඔයා මේ ඩ්‍රීම් ෆ්ලයි ආයතනය තෝරගෙන රොමේනියාවට එන්න හිතුවේ ඇයි? ඇත්තම කිව්වොත් එහෙනම් ඩොකියුමන්ටේෂන් ප්‍රොසෙස් එක ඇත්තම ටිකක් අමාරුයි. ලේසියෙන් ඒ වගේම මේ ප්‍රොසෙස් එක කියන්නේ තනියෙන් කරන්න අමාරුයි. ඒ වගේම අපේ අම්මට මේ ප්‍රොසෙස් එකෙන් කලින් ආපු කෙනෙක් තමයි මේ ඒජන්සි එක ගැන අපිට කියලා දෙන්නේ. ඒ කියන්නේ අම්මා රොමේනියාවේද? ඔව් අම්මා රොමේනියාවේ ඉන්නේ. අම්මා රොමේනියාවේ ඉන්නේ නේද? හරි. එතකොට ඒ කිව්වන් පස්සේ අම්මා මොකද කරේ? අම්මා ඊට පස්සේ එයාලට කියන්නේ මැසේජ් කරලා අහුවා කොහොමද මොකද මේ ප්‍රොසෙස් එක කියලා. ඊට පස්සේ එයාලා කම්ප්ලීට්ලි අපිට ප්‍රොසෙස් එක පිළිබඳව විස්තරයක් දුන්නා. දැන් ඩ්‍රීම් ෆ්ලයි ආයතනයේ කන්ටැක්ට් කරගත්තෙන් පස්සේ ඒගොල්ලෝ සියලු තොරතුරු අම්මට දුන්නා. ඊට පස්සේ කිව්වා මේ කියන්නේ ඔයාලා කියන්නේ මේකට කැමති නම් අපිට මෙහෙම කරන්න පුළුවන් කියලා මම ප්‍රොසෙස් එකට උදව් කරන්න මේ එයාලා පුරන්නා. ඊට පස්සේ අපි ආවම තීරණය කළා ඩ්‍රීම් ෆ්ලයි එක කරන්න. ඩ්‍රීම් ෆ්ලයි හරහා කොහමද දුවවත් ගන්නවා කියන පරමාර්ථය හිටියා අම්මනේ. හරි පුතේ. මට දැන් කියන්නකෝ දැන් මේක තෝරගෙන දැන් ඔයා කියන්නේ මේ ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක ලේසි නෑ කියලා. අමාරු කියනවනේ මේක තනියම කරන්න පුළුවන් උසම කරන්න පුළුවන් කියලා කියනවා. නමුත් ඉතින් මේකට බහැපු කෙනානේ දන්නේ ඒක දින අමාරුකම නේද? ඔව්. හරි. දැන් මේ වැඩේට කොච්චර කාලයක් ගියාද ඔයාලට? අවුරුද්දකට ලඟ වෙනා වගේ කාලයක් ගියා. අවුරුද්දක් ඇතුළත ඔයා මේ දේවල් කරගත්තා. එතකොට මේ අවුරුද්ද කාලය ඇතුළත ඩ්‍රීම් ෆ්ලයි ආයතනය කොහොමද ඔයාලට සපෝට් කරේ කියන්නේ? ඇත්තටම කිව්වොත් එහෙම මගේ IELTS එක්සෑම් එක කරන තැන ඉඳන් ඒ වගේම මගේ බර්ත් සර්ටිෆිකේට් එක ඇප්ලයි කරලා ගන්න තැන ඉඳන් වීසා ඉන්ටර්විව් එකට යන තැන ඉඳලා ඒ වගේම අද මේ තිම්ෂාර වලට එන තැන වෙනකම් මට හැම ප්‍රොසෙස් එකකම උදව් කරා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ගයිඩ් ඒගොල්ලෝගේ මඟ පෙන්වීම ඔයා මේ වැඩි පටන් ගත්ත දවසේ ඉඳන් මේ දැන් වෙනකම්ම තිබුණා. ඒක ඔයාලට පහසුවක් වුණාද දේවල් කරන්න? ඔව් ඇත්තටම කිව්වොත් එහෙම ගොඩක් තැන්වලදී ඒ කියන්නේ අපි මම හිතුවා ඒ කියන්නේ මමයි අම්මයි තනියම මේ දේ කරන්න ගියා නම් අපි අමාරු වෙටනවා කියලා. ඒ වගේ තැන්වලදී අපිට ගොඩක් වෙලාවට මේ ඒජන්සියෙන් ගයිඩ් කරන්න ඉන්නේ. ඒක ඒජන්සියක් නෙවෙයි. ඒජන්සි කියන්නේ අපි වගේ ශ්‍රමිකයෝ කියන එක. ඒක ඇවිල්ලා ස්ටුඩන්ට් වීසා වලට කන්සල්ට් කරන ස්ටුඩන්ට් වීසා වෙනුවෙන්ම වැඩ කරන ආයතනයක්. හරි. එතකොට පුතේ දැන් ඔයා ඇවිල්ලා ඉන්නවා තිමිෂුවාර වලට. දැන් කිලිම තිමිෂුවාර වලට ගාවේ නැත්නම් කොහොමද ආවේ? මම මුලින්ම ටර්කිෂ් එයාලයින් එකෙන් බුකරස්ට්ට ආවේ. බුකරස්ට්ට කවදද එතකොට? ඊයේ වගේ ආවේ. බුකරස්ට්ට ආවා. ඇවිල්ලා ආවට පස්සේ අම්මා ඉන්දියාව මං යනකොට බලාගෙන ඒ වගේම ඩ්‍රීම් ෆ්ලයි එකෙන් ස්ටුඩන්ට්ස් ඒ කියන්නේ රිප්‍රසෙන්ටේටිව්ලා දෙන්නෙක් ඉන්දියා. එයාපෝට් එකේ හිටියා ඒගොල්ලන්ගෙන් දෙන්නේ අම්මත් හිටියා. අම්මත් හිටියා. දැන් බයක් නෑ දැන් ඔයා එළියට එද්දිම ඔයාගේ මේ ආයතනයෙන් දෙන්නෙක් ඉන්නවා අම්මත් ඉන්න බය වෙන කිසිම කාරණයක් නෑ. හරි. ඊට පස්සේ දැන් ඊයේ බුකරස් වලට බහැලා දැන් බුකරස් වල ඒගොල්ලෝ යාව පිළි අරගෙන ඊට පස්සේ කොහොමද ඊයේ දවසේ මේ තිමිෂුවාර ආවද කොහොමද උනේ? ඇත්තටම කිව්වොත් එහෙම අපි ටිකට් බුක් කරලා ට්‍රේන් එක හරහා ට්‍රේන් එකෙන් තිමිෂුවාර වලට එන්න. ඒකත් අපිට ප්‍රොසෙස් එකට උදව් කරේ ඩ්‍රීම් ෆ්ලයි. එතකොට අපි අපේ ට්‍රේන් එක තිබ්බේ 8 මාට රෑ. එතකොට 8 මාර වෙනකන් ඉන්නේ යාළුවා අපිට කමියුනිකේෂන් හොයලා දුන්නා. අපි නෝයි දැන් එයාපෝට් එකේ බහිනකොට වෙලාව කීයද? 8 මාර වගේ. උදේ 8 මාර. 8 මාර. හැබැයි ට්‍රේන් එකේ දින රෑ 8 මාර වෙනවා. රෑ 8 මාර. දැන් උදේ 8 මාර ඉඳන් පැය 12ක් ඉන්න ඕන. ඔව්. එතකොට ඒක හරි අමාරු වැඩක් මේ සීතලේ. දන්නවනේ කොච්චර අමාරුද කියලා සීතල. ඒක දැන් ලංකාවේ කෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ කිව්වොත් නමුත් දැන් තේරෙන්නේ සීතල කියන්නේ මොකද්ද කියලා. ඔව්. දැන් මේ සීතලේ පැය 12ක් ඉන්නවා කියන්නේ ලීසි නෑ. ඩ්‍රීම් ෆ්ලයි ආයතනයේ ඔයගොල්ලෝ වෙනුවෙන් මොකද කරේ එතකොට? අපිට නවාතැන් පහසුකම් එකකට සපයලා දුන්නා. නවාතැන් පහසුකම් ඔයාලා අම්මටයි ඔයාලට දෙන්නම දුන්නා. ඔව්. එතකොට ඔයගොල්ලෝ ඔයාලට රෙස්ට් එක මාන්සි ෆ්ලයි කරලා ඉන්න පැය ගන්න. එතකොට ඕගොල්ලෝ ඒකේ නවාතැන් ගත්ත රෑ 8 මාර වෙනකම් නැහැ අපිට ඒගොල්ලෝ මුළු රෑම බුක් කරලා තිබ්බා. ඒත් අපි 6 මාට වගේ එතනින් පිටත් වෙලා අවුට් වෙලා කොහොමද ස්ටේෂන් එකට ආවා. ස්ටේෂන් එකට ඇවිල්ලා ට්‍රේන් එකේ නැගලා දැන් ඊයේ ඉඳන් මම දැන් අද උදේ එළි වෙනකම්ම ඔව් බුකරස් එන්නේ නැති නේද? තිමිෂුවාර එන්නේ නැති. බුකරස් වල ඉඳන්. හරි පුතේ. එතකොට දැන් තිමිෂුවාර වලට එද්දි දැන් හරි එහෙ හිටිය කට්ටිය බුකරස් වල තිමිෂුවාර වලට එද්දි ඔයාලට සපෝට් කරන ඩ්‍රීම් ෆ්ලයි ආයතනයේ කවුරුද දාලා තිබුණාද? ඔව් මෙහි ඒජන්ට්ලාගෙන් රිප්‍රසෙන්ටේටිව් කෙනෙක් අපි එනකන් මේ ඉන්දියා ට්‍රේන් ස්ටේෂන් එකේ තිමිෂුවාර ට්‍රේන් ස්ටේෂන් එකේ හිටියා. ඔව්. ඊට පස්සේ අපි එහෙම එක්කගෙන ඇවිල්ලා මගේ යුනිවර්සිටි ඇඩ්මිෂන් ප්‍රොසෙස් එකට අද දවසේම යාළුවෙන් කළා උදව් කරනවා. දැන් එතකොට ඔයා යුනිවර්සිටි එකට ගියා. එතකොට යුනිවර්සිටි එකේ වැඩ ටික ඔක්කොම හරිද? ඔව්. හරි. දැන් අම්මත් ඉන්නවත් එක්ක. ඔව්. දැන් අම්මා කවදාද දාලා යන්නේ දැන් මෙහි? අම්මා අද රැහැ යනවා කියලා තමයි කිව්වේ. හරි. ඒ කියන්නේ දැන් අම්මට හිත නිදහසේ
ඔයා දුවේ ඔයාව තියලා සතුටින් යන්න පුළුවන්. ඒ වාතාවරණය ඔක්කොම දැන් ඩ්‍රීම්ෆ්ලයි ආයතනේ හදලා තියෙනවා. හරි. මොකද පුතේ මමත් මෙහෙ වැඩ කරන කෙනෙක් අම්මත් මෙහෙ වැඩ කරන කෙනෙක් අපිට එහෙම ඕන අපේ දරුවෝ එනවා අපේ දෙමව්පියෝ එනවා අපේ නෑදෑයෝ එනවා කිව්වට එහෙම නිවාඩු දෙන්නේ නැහැ ආයතනේවත්. නේද? නමුත් අම්මා කොහොමද දවස් දෙකක් නිවාඩු දාගෙන ඉන්නේ නැති. නමුත් අම්මා ආයෙත් මන්ට යන්න ඕන. ඒ යද්දී යාගේ හිත මනස නිදහස් වෙන්න එපා. මොකද දුවෝ දැන් ලංකාවේ ගෙදර හැදිච්ච දුවෝ දැන් යුරෝපේ ඇතහැරලා යන්නේ අම්මා. ඒතකොට අම්මට තියෙන්න ඕන විශ්වාසයක් නේ. දැන් අම්මා ඉන්නේ මේ විශ්වාසයේ හරියට. එයාගේ කොන්ෆිඩන්ස් නේද? තව දාලා යන එක ගැන. හරි. ඔයාගේ මට කියන්න ඔයාගේ යුනිවර්සිටි එක කොහොමද? ඔය දැකපු. මගේ යුනිවර්සිටි එක අතන ගොඩක් හොඳයි. ඇඩ්මිෂන් ප්‍රොසෙස් එකත් ඇත්තටම ගොඩක් ඉක්මනින් ඒ වගේම ලේසියෙන් කරගන්න පුළුවන් නා. ඒ වගේම ඔගේ ඇකොමඩේෂන් මට දැන්ටම හම්බෙලා තියෙනවා. ඇකොමඩේෂන් එකට ගියාද? ඔව්. ඔයාගේ බෑගේජ් ඔක්කොම දාලා තියෙන දැන් ඇකොමඩේෂන් එක. හරි. කොහොමද ඇකොමඩේෂන් හොඳයි හම්බෙන්නේ? ඔව් මං වගේම තව දෙන්නෙක් ඉන්නයි රූම් එකේ. ලංකාවේ ආයද නැත්නම් වෙනත් රටවල? වෙනත් රටවල. හරි. ඕගොල්ලෝ දැන් ගෑනු දරුවෙක් නේ. ඒකට ඕගොල්ලන්ගේ රූම් එකේ ඉන්න තනිකරම ගෑනවා විතරයි. නේද? හරි. ඒක ආරක්ෂිතයි කියලා වට හිතෙනවද? ඔව් මට ආරක්ෂිතයි කියලා හිතෙනවා. හරි. මම ගිහිල්ලා තියෙනවා ඒකට කලින් තමයි නමුත් මම ආරක්ෂිතයි කියන එක නෙමෙයි මට දැනෙන්න ඕනේ ඒක ඔයාට දැනෙච්ච විදිය නේ. හරි. දැන් හැම දෙයක්ම වෙලා දැන් ඔන්න ඩ්‍රීම්ෆ්ලයි ආයතනේ ලංකාවේ ඉඳන් පටන් ගත්ත තැන ඉඳන් දැන් යුනිවර්සිටි එකට යන තැනට වෙනකම්ම ඔයාව තනි කරේ නෑ. ඔව් තනි කරේ නෑ. ඔයාට අමාරු වෙන්න මේක හොයාගන්න අරක හොයාගන්න ටැක්සි වල යන්න කෝච්චි හොයාගන්න එහෙම කිසිම දෙයක් අමාරු නෑ. මේ යුරෝපෙට ඇවිල්ලා නේද? ඔව්. දැන් තියෙන්නේ එතකොට ඔයාට කවදද දැන් වැඩ පටන් ගන්න යුනිවර්සිටි එකේ? හෙට උදේ 8:00 වගේ මගේ ෆස්ට් ලෙක්චර් එක පටන් ගන්නවා. ඔයා එන්නේ ඊයේ නේ දුකරස් වෙනවා අද තිමිෂුවාර එනවා හෙට ඉඳන් ලෙක්චර්ස් වලටත් යනවා. ඔව්. දැන් ඒකට ඔයාගේ මනස සූදානම්ද? තාම චටක් නෑ ඒත් මම සූදානම් කියලා හිතනවා. මහන්සිය තියෙනවා. ලේසි නෑනේ. අනිත් එක මේ ක්ලයිමේට් එක හරිම අමාරුයි. ඒ හැම දෙයක්ම තියෙනවා නේ. දැන් අම්මව අවුරුදු කීයට පස්සේද අම්මා මුණ ගැහුණා? අවුරුදු 3කට විතර පස්සේ. අවුරුදු 3කට පස්සේ. දැන් එතන ඒ ෆීලින් එකක් තියෙනවනේ නේ. ලේසි නෑනේ. දැන් අම්මා යනකොට ටිකක් ලේසි නෑ නේ. හරි. කොහොමවත් දැන් ඔයාගේ අධ්‍යාපන කටයුතු වලට හයියක් දෙන්න මේ තිමිෂුවාර වල ආපු අපේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෝ ඉන්නවා ඩ්‍රීම්ෆ්ලයි ආයතනේ. ඔව්. ඒගොල්ලන්ගේ සපෝට් එක තියෙනවා. ඔව් තියෙනවා. ඒගොල්ලෝ හම්බුණා කතා කරලාද ඒගොල්ලෝ? ඔව් ඇත්තටම කිව්වොත් එimhe අද මම දැන් සිටි සෙන්ටර් ආවා යුනිවර්සිටි එකේ නම් ඒ ආපු වෙලේ ඉඳන් මාත් එක්ක මේ ප්‍රොසෙස් එකේ ඉඳපු මාත් එක්ක මේක ඉඳලා මට කලින් ආපු අක්ක කෙනෙක් එක තමයි මේ මම මෙච්චරලා ඉඳී. ඒක සපෝට් එකක් තියෙනවා. තියෙනවා. අවසාන වශයෙන් මට කියන්නකෝ. තියෙනවා. ලංකාවේ ඉන්න යවුණියන්ට යුරෝපයේ ගිහින් ඉගෙන ගන්න. නේ. උසස් අධ්‍යාපන කරන්න. ඒගොල්ලන්ට යුරෝපෙට ඉන්න තියෙන එකම මාර්ගය ලේසියෙන් පාතිය තමයි ඩ්‍රීම්ෆ්ලයි ආයතනය. ඔයාට මොනවද ලංකාවේ ඉන්න අපේ යවුණියන් කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ කියන්නේ අවස්ථාවක් හම්බුනොත් අතාරින්න එපා. අනිවාර්යෙන් එන්න උත්සාහ කරන්න. මගදී අතාරින්න හිතනවා කරන්න බෑ මේක හරියන්නේ නැහැ. සමහර විට මම පාස් වෙන්න නැති වෙන්න පුළුවන්. සමහර විට මේක මට ලියපු දෙයක් නෙමෙයි වෙන්න පුළුවන්. මම කියන්නේ ඒ මොන දේ වුණත් අතාරින්නේ නැතුව කට්ටකාගෙන කොහොම හරි ඉඳලා වෙලා මේක කොහොම හරි කරගන්න කියලා. ඉතින් මට අමතක වුණා මොනවාද හදාරන්න ආපු සබ්ජෙක්ට් එක? මම BSc in Biotechnology තමයි කරන්නේ. දැන් හෙට ඉඳන් වැඩ පටන් ගන්න. ඔන්න ඇදගෙන යන්න තමයි තියෙන්නේ. සීතලයි තමයි ගණන් ගන්න එපා. මාස දෙක තුනයි ඊට පස්සේ හරියනවා. එහෙනම් ඔයාලට ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ ගමන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න. Thank you.